ආර්යනාංශේ පැහැදිලි කරනත් එක්ක බලනකොට කෙනෙකුට තේරෙනවා මේක ඊටත් වැඩිය සෑහෙන දෙයක් පැහැදිලි වෙනවා. තව කෙනෙක් එක පැහැදිලි කරනකොට ඒ ගානට එන්න බැරි කමක් එනවා. ඔන්න ඔතනයි අකම්පිතේට තියෙන බලය මතුවෙන්නේ. දැන් සාරිපුත්තු මේ කියන්න ගියාට සාරිපුත්තු මේකට බුදුන් වහන්සේ ගානට කියා ගන්න බෑ. හොඳට බලන්න පුළුවන්ද කියලා. මොගලන් මේ කියන්න ගියාට මොගලන් මේකට කියන්නත් බෑ. බුදුන් වහන්සේගේ ඒක අභිවාගෙන යන්නත් බෑ කියන්නත් බෑ. එහෙම ගිහින් තියෙනවද කවුරුහරි? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහින් තියෙනවද? යන්න පුළුවන් නේද? යන්න බෑ. ඇයි ඒ? මේ සාරාංශිකයේ කල්පලක්ෂික වගේ විස්තර තියෙන මේක මතුවෙන්න හේතු වුණු බලයක්. ඒක පුජ්‍යල කතාවක් නෙමෙයි. ඒක අකම්පිත බලයක්. ඒක මේ යුගෙත් එහෙමයි. ඒක අභිභවා යන්න බෑ. ඒක සබහාදාමේ න්‍යායක් ධර්මතාවය. එහෙම නැත්තම් මේ වසර 2500ක් ගිය තැන මෙහෙම මතුවෙනවා කියලා කියන්නත් ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ අන්නේ බලය මතුවෙන ආකාරය දැකලා. ඒ බලය කියන්නේ පුජ්‍යලයේ නෙමෙයි. ඒ බලය තමයි මේ තාමත් හඬ නගී ඇඬ ඇහෙන්නේ. ඒ බුද්ධ බලය. ඒ බුද්ධ නාදයේ මේ සිංහනාදයක් විදිහට ඇහෙන්නේ. හිතන්න එපා මෙගෙට්ටුවත් ඒ ගුණානන්ද ආමතුරු දෙන්නේ නැහැ. පුජ්‍යලයක් ගැන කියනවා නෙමෙයි. එතනත් බලයක් නිරූපණය වෙනවා. ඒ අකම්පිතයට හේතු වෙන බල නිරූපණයක් තියෙනවා. ඒවා ලේසි නෑ. ඒවා පුජ්‍යලයෙන් කරනව නෙමෙයි. අපි මේක හරියට වෙන්න මේව කිව්වවලු. අපි කිව්වා මහා ආදරයක් තියෙනවා. ඒක වේව් එකක් කියලා. ඊට පස්සේ අපි කිව්වා ඔය හැම ආදරයක්ම ඔය මහා ආදරයට ලින්ක් වෙන එකයි වෙන්නේ කියලා. ඒ වේව් එකට ඒ කම්පනෙට් ටෙලිපති වෙනවා කියලා. ඒක ඒගොල්ලන්ට දැනෙනවා කියලා. එතකොට මේ සාලි අශෝකමාලා වේවා එහෙම නැත්නම් රෝමියෝ ජුලියට් වේවා එහෙම නැත්නම් අර ටයිටැනික් වේවා එහෙම නැත්නම් මේ ටච් මහල් හදපු එක ආදර කතාව වේවා එහෙම නැත්නම් මේ යුගයේ යම් ආදර කතාවක් තියෙනවා නම් ඔය ඔක්කොම එකයි. ඔය රූප ටිකක් වෙනව අර කම්පණයකට ටෙලිපති වෙච්ච එකක් විතරයි. එකම කම්පණයයි ආදරේ තියෙන්නේ. මේක තේරුමක් දන්නේ නැහැ කියන්නේ. තේරෙනවද? තේරෙනවද? එහෙමයි අයිස්. එකම ආදරේ ලෝකේ තියෙන්නේ. පුදුමයි ඒත් ඇත්තයි. අපි නිකන් මේ පින්තූර ටිකක් හදාගෙන අරකට ලින්ක් වෙලා විතරයි. එකම ආදරේ ලෝකේ තියෙන්නේ. ආරයන් වහන්සේ ඩිවයින් ලව් කියන්නේ ඩිවයින් ඒකනේ. කියන්නේ ඒ වේව් එක අහු වුණා කියන එක. ඒ තරංගය අහු වුණා කියන එක. අර සිරස අහු වෙනවනේ. ඇමරිකාවේ ඇහුණත්, ඕස්ට්‍රේලියාවේ ඇහුණත්, ලංකාවේ ඇහුණත්, යූකේ වල ඇහුණත්, කොහේ ඇහුණත් ඒක සිරසනේ ඒ කම්පනයක් නේ. ඒක තරංගායමයක් නේ. වේව් එකක් නේ. ඒක එකයිනේ. එහෙනම් ද්වේෂය නම් ද්වේෂය, ආදරය නම් ආදරේ මේ හැම එකම එකයි තියෙන්නේ. හොඳට බලන්න මේ ඔක්කොම බැලුවම පේනවා මේ එකම එක. ඒක වුණොත් තමයි එතන වෙන්නේ. එහෙම නැත්නම් ඊට මෙහා තව තව ඒවා තියෙනවා. ඒක නෙමෙයි. තව තව ඒවා තියෙනවා. මේ නිකන් වෙන ඒවා තියෙනවා. ඒක නෙමෙයි. අතනදී Taman නැති වෙලා ආදරේ එන්නේ. ඊට වැඩි එකක් නැහැ. ඒක නිසා තමයි සිද්ධ වෙන අපා ගන්න තන්ට ගන්නේ. මොකද එතනින් එහා එකක් ඒකට පේන්නේ නැහැ. ඒකෙදි Tamanට තමනුත් නැති වුණු ආදරයක් එන්නේ. ඒකට කිසිම දෙයක් සමාන කරන්න බෑ. ඒක මහා ආදරයක්. තේරෙනවද දන්නේ නැහැ. තමන් ඉතුරු වෙලා තමන් ඉඳගෙන කරන ඒ ඇවිල්ලා අපි එකට කියන්නේ මොනවද? පෘථග්ජන ආදරේ නෙමෙයි මහා ආදරේ තියෙන්නේ. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සයා මේ මුකුත් දන්නේ නැහැ. මේ දහමක්වත් මොකක්වත් ධර්මතාවයක්වත් මොකක්වත් දන්නේ නැහැ. හැබැයි දන්නේම නැතුව ඔකට ටෙලිපති වෙනවා. ටෙලිපති වුණාම එයාට යා නැහැ. ඊට පස්සේ මොකද්ද ඒ වෙලාවේ ජීවිතේ පව නැති වෙනවා. ඇයි? ඒ ආදරේ තුළ එයා හම්බ වෙන්නේ නැහැ. එයා නැති වෙනවා. ඒක නිසා ජීවිතෙන් පරිත්‍යාග කරන ආදරයක් කියන්නේ. ඕක එනවා එක එක පැති රූපවලින්. ඕක පෙම්වතුන් දෙන්නෙක් විදිහට එන්න පුළුවන්. වෙන වෙන රූපවලින් එනවා. මේකම ආදරය. ඒක යා නෑ. එයාට යා අහිමි වුණු තැනකයි ඒක එන්නේ.
එයාට එයාපව ලොකු වෙන්නේ නැති තැනකට එන ආදරයක් විතර තියෙනවා. ඒක තමයි සැබෑ ආදරය. ලෝකයේ තියෙන සුන්දරම ආදර කතාව. ඒක මැටීරියල් එකක් නෙමෙයි. ඕනේ වස්තුවකට, ශරීරයකට, රූපයකට නිකන් ඔය සල්ලි වලට අරවට මේකට දෙපොළ දෙකක් වලට කරන ඒවා නෙමෙයි. ඒකට වයසක් පනවන්නත් බෑ. තේරෙනවද? මේ වගේ තමයි පැහැදිලි. කතා. හ්ම්. එකම ඒක තමයි කිව්වේ සිරස දෙරනවා වගේ. මේක අහු වුණොත් අහු වුණාමයි ඒකෙන් ගැලවෙන්න නම් බෑ. ආයි කිසිම කෙනෙකුට ඒක වෙන් කරන්න බෑ. එහෙම. ඒකට හේතුව ඒතන කෙනෙක් නෑ. මේ වගේ තියෙනවා ඔබට නොපෙනෙන මේ අතරම පුදුමාකාර සුන්දර කතාවක් කියන්නේ. මේ නිවන කියනකොටත් මේ නිවන් මඟ පෙන්වනකොටත් මේ හා සමාන කතාවක් තියෙනවා. ඒක එකම නිවනයි තියෙන්නේ කියලා. ඒක අකම්පිතයක්. ඒකේ දෙකක් නෑ. එහෙනම් ආර්යයන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවද? ආර්යයන් වහන්සේලා දෙන්නෙක් නෑ. ඒකයි අර මේක තේරෙන්න දැනෙන්න තමයි අර සොරමාලි දැනෙනව ගොඩක් කියන්නේ. ඒ අපි කියලාත් නෙමෙයි ඒ කියන්නේ. එයාටම දැනෙන දේවල් තමයි කියන්නේ. එයත් ඒක කියුනේ ඒකයි. ආර්යයන් වහන්සේට වන්නකොට ආයි කාටවත් වදින්න අවශ්‍ය නැහැ කියන එක කියන්නේ. ඒක එකයි තියෙන්නේ කියලා කියන්නේ. එකම ආර්ය භූමිය එකයි තියෙන්නේ. ඒකයි කිව්වේ මේ ස්වර්ණ මායත වදින ඒවා අසන්තුත වදින ඒවා ආරණ වදින ඒවා නැහැ කියලා. ආර්ය භූමියට වන්දනා කරනවා. ආර්යානන්දස්සාවි ආර්ය ධම්මේසු කෝවිදෝ ආර්ය ධම්මෝ වේ. දැන් ඔගේ දෙනවා මේ ආර්යයන් වහන්සේ වෙනයි. මේ සෝතාපන්න ආර්යයන් වෙනයි. අර සෝතාපන්න ආර්යයන් වෙනයි. එහෙම තියෙනවා. මේ රහතන් වහන්සේ වෙනයි. අර රහතන් වහන්සේ වෙනයි. නෑ රහත්. මොකද්ද මේ? එහෙම තියනවාද මෙයා මේ ගිහි එක්කෙනෙක් මේ සෝවාන් වෙලා අර පැවිදි එක්කෙනෙක් සෝවාන් වෙලා පැවිදි සෝවාන් එක ඉයලයි ගිහි සෝවාන් එක පහලයි. පිස්සුද කියලා. සෝවාන් අර කිව්වේ මොනවාද? රහත් උපාසක මොනවාද? එක උපාසක ඒකයි මේකයි ගාගෙන හදියට එහෙම ඒවා නෑ. උපාසක නම් උපාසක. එහෙම ඒවා නෑ. එහෙම සෝතපන්න. ඒක කිව්ව ආර්ය භූමිය ගැන කතා කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න. ඇයි ඒ? ආර්ය භූමියේ නෑ ඔය රිදිමාරු කිල්ලි කතා. තේරෙනවද? ඒක නිසා තමයි භික්ෂු භික්ෂුණී උපාසිකා සිවණ පිරිතම නිවන් දකින්නවා කියලා කියන්නේ. මහණෙනි ඒක බුදුනාසේ මේක ලස්සනට කියනවා. බුදුනාසේ කියනවා සුඛ පටිපදා කිප්පා අභිඥා දුක්ඛ පටිපදා කිප්පා අභිඥා දෙකම සමානයි. මොකද කියන්නේ? සුඛ පටිපදා කියනවා පැවිදි භික්ෂුව. ඒ කියන්නේ පටිපදාව එයාට දීපසේ හම්බෙන්න ඉන්න සුඛ කිය. දුක කියනවා පැවිදිලා නැති නිසා සිව්පසේ ලැබෙන්නේ නැති නිසා. දුක් විඳින්න ඕන නිසා සිව්පසේ ලබා.